මේ නිවන පූර්ණ කරගන්න හදන වැඩපිළිවෙලේදී ඔබට විවිධාකාර ප්‍රශ්න එනවා ඇති. විවිධාකාර දුක් කරදර එනවා ඇති. විවිධාකාර මිනිස්සු විවිධාකාර කතා කියනවා ඇති. කොහොම ඉඳලා පුළුවන්ද මේ සසරේ අපි ඊතර වෙන්න ඕනේ තමයි. හැබැයි මේ ජීවිතේ ජීවත් වෙන්නත් ඕනේ. විවිධාකාර දේවල් කරන්නත් ඕනේ. රැකියා කරන්නත් ඕනේ. දේවල් දොරවල් හදන්නත් ඕනේ. වාහන ගන්නත් ඕනේ. කොහොම නිකම් ඉඳලා හරියන්නේ නැහැ. හැමදාම බණ අහලා හරියන්නේ නැහැ. මේ රටට වැඩක් කරන්න ඕනේ. රටට ගුණදායී පුද්ගලයෙක් විදිහට ජීවත් වෙන්නත් ඕනේ. ළමයි හදන්න ඕනේ. ජාතිය වෙනසෙනවා. මෙන්න මේ වගේ විවිධාකාර කතා ඕගොල්ලොන්ටත් කියනවා ඇති. ඕගොල්ලෝ අහලා ඇති ඕන තරම් මේ නිවන් දකින්න යන පිරිස. ඉතින් එතකොට කල්පනා කරලා බලන්න ඕනේ අපිත් මේ වගේම ඔය වගේම මේ සසරේ ආවා. මේ සසරේ එන ගමන් රටවල් හැදුවා. රජවරු වුණා. රජවරු වෙලත් රටවල් හැදුවා. හැබැයි එකක්වත් අපිට ඕන විදිහට තිබ්බේ නැහැ. ලෝකේ පාලනය කරන්න ගියා. දෙවි දේවතාවුන් වහන්සේලා වුණා. හැබැයි එකක්වත් අපිට ඕන විදිහට තිබ්බේ නැහැ. මේකේ අපි සක්විති රජ වෙලක් තියෙනවා. මහා බ්‍රහ්මයා වෙලක් තියෙනවා. සක්‍ර දෙවියා වෙලක් තියෙනවා. හැබැයි ඔය හැමදේම කැඩිලා බිඳිලා වෙනසලා වැහැරලා ගියා මිස අපිට එකක්වත් සුවයක් දීලා කෙලවර වෙච්ච යමක් නෑ. ඔක්කොම දුක දීලා, ගිනි දීලා, බය දීලා කෙලවර වුණා මිස සුවයක් දීලා කෙලවර වෙච්ච එක නෑ. ඉතින් අපි ඕන තරම් රටවල් පාලනය කරන්න ඇති. ඕන තරම් රට හදන්න කටයුතු කරන්න ඇති. ඕන තරම් ළමයි හදන්න ඇති. ඉතින් ඒ ළමයි හදලා රටවල් හදලා ඇවිල්ලා දැන් ඔබට හිතෙනවා නම් අපි ඒව නෙමෙයි කරන්න ඕනේ. මේ නිවන් දකින්නයි ඕනේ. එහෙම නැත්නම් මේ සසර දුක වටහාගෙන මේ ගෝරතර සසරෙන් මිදෙන්න කටයුතු කරන්නයි ඕනේ කියලා ඔබට හිතෙනවා නම් ඔබ ඒකාන්තයෙන් පෙර මතු සසරේ ඔය වගේම අර ඔබට බන්න කට්ටිය වගේම රට හදන්නත් ඔබ ඕන තරම් දායක වුණා. ඕන තරම් ළමයි හැදුවා. ඕන තරම් ගෙවල් දොරවල් හැදුවා. ඒ ඔක්කොම කරලා තමයි ඔබ අද සිතුවිල්ලක් අරන් තියෙන්නේ නිවන් දකින්න ඕන කියලා. ඉතින් ඒ බනින කට්ටියට එහෙම සිතුවිල්ලක් එන්නේ නැත්තේ ඒගොල්ලෝ තාම මුල ඉන්නේ. ඒගොල්ලෝ තාම මූලික අඩිතාලමයි දාන්නේ. මොකද රටවල් හදලා ඔය කියන හැමදේම කරලා දවසක මහා පුණ්‍ය ශක්තියක් මත තමයි මේක අවබෝධ කරගන්න ඕනේ කියලා අදහසක් පහළ වෙන්නේ. ඉතින් ඔබට අද එහෙම අදහසක් පහළ වෙලා තියෙනවා නම් ඔබ තේරුම් ගන්න ඕනේ ඔබත් සසරේ ඕන තරම් රටවල් හදලා ඕන තරම් රටවල් රැකලා මේ රටට සමාජයට මේ වැඩදායි පුද්ගලයන් විදිහට ජීවත් වෙලා ගුණගරුක පුද්ගලයන් විදිහට ජීවත් වෙලා හැමදේම කරලයි අද මෙතන නිවන් දකින්න ඕනේ කියලා ඉන්නේ. හැබැයි ඒ කිසිම දේවල් නොකර නෙමෙයි ඉන්නේ. ඒ ඔක්කොම කරලයි ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඒතර කරලා ආපු නිසා අමුතුවෙන් ආයෙ කරන්න ඕනේ කියලා ඔබට සිතුවිල්ලක් පහළ වෙන්නේ නැහැ. ඔබට නිවන් දකින්න ඕනේ කියලා සිතුවිල්ලක් පහළ වෙන්නේ. ඉතින් ඒව නොකරපු පුද්ගලයාට ඒව කරපු නැති කට්ටියට තාම හිතෙනවා මේවා කරන්න ඕනේ, මේව කරන්න ඕනේ. දැන් අපි ඔක්කොම මහාන වුණොත්, අපි ඔක්කොම නිවන් දැක්කොත් රට වෙනසිලා යනවා, ළමයි නැති වෙනවා, ජාතිය නැති වෙනවා. ඒ වගේ සිතුවිලි එනවා දහම් අවබෝධය නැති නිසා. ඒගොල්ලෝ තාම මුල ඉන්න නිසා. ඉතින් අපි කවුරුත් ඒගොල්ලන්ට බයින්න ඕනෙත් නැහැ, මොකුත් කියන්න ඕනෙත් නැහැ. ඒගොල්ලෝ කියන දේ අනේ ඔව් කියලා තීරුම් අරගෙන අපි තේරුම් ගන්න ඕනේ අපි මේකෙන් එතර වෙනවා හැර මේකේ වෙන සරණක් නැහැ. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං ධම්මෝ මේ සරණං වරං සංඝෝ මේ සරණං වරං කියලා මෙන්න මේ බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවන්ගේ සරණ හැර වෙන සරණක් නැහැ. අපි වෙන සරණවල් පැතුවා, නෝනාගේ සරණ පැතුවා, ළමයින්ගේ සරණ පැතුවා, රටේ සරණ පැතුවා, ඕන තරම් විවිධාකාර සරණවල් පැතුවා. හැබැයි ඒ ඔක්කොම අපිට සරණක් උනේ නැහැ. ඒ ඔක්කොම නිසා අපි අසරණ වුණා පමණයි. හැබැයි ඒක තේරුම් අරගෙන බුදු පියාණන් වහන්සේ ශ්‍රී සද්ධර්ම රත්නේ මහා සංඝ රත්නේ මෙන්න මේ තුන් සරණ හැර වෙන සරණක් නැහැ කියලා තේරුම් ගත්තොත් ඔබ මේ සසරෙන් එතර වෙන උතුම් පුද්ගලයෙක් වෙනවා. ඒ නිසා බනින කට්ටිය බැනපු දෙන්, ගහන කට්ටිය ගහපු දෙන් ඔබ තේරුම් ගන්න ඕනේ